අයිබෝන් ඔබ සියලු දෙනාටම ඉතින් විදේශ රැකියා සම්බන්ධයෙන් යන විදේශ ලාංකිකයන්ට තවත් හොඳ තොරතුරක් මේ තොරතුර එන්නේ රජයේ පැත්තෙන්. ඉතින් මොකද්ද මේ තොරතුර? මේ තොරතුර තමයි ඔබ රැකියාවලට යනකොට ඔබට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක් තමයි ගුවන් ටිකට් පත. ඉතින් මේ ගුවන් ටිකට් පත සහනදායී මිලකට ලබා දෙන්න ඔන්න රජය කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ සඳහා වන වැඩපිළිවෙල දැනටමත් පටන් අරන් තියෙන්නේ. ඒක ඉතාමත් හොඳ කාරණයක්. ඉතින් ගුවන් ටිකට් පත කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේකට ලොකු ගානකුත් යනවා. ඉතින් මේ ගාන අඩු කරලා සහනදායී මිලකට අපිට ටිකට් එක ගන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන් අපේ පොකට් එකට දැනෙන දෙයක්. ඉතින් මේක හොඳ දෙයක්. ඉතින් ඔබ ඊළඟට කල්පනා කරන කාරණේ තමයි හරි ඒක හොඳ වැඩක්. හැබැයි කොහෙන්ද මේක ගන්නෙ? අපිට හම්බ වෙන සහනේ කීයද, ඩිස්කවුන්ට් එක කීයද, මේකට එලිජිබල් වෙන්නේ කවුද, කොහොමද කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් වෙන ඒ වැඩපිළිවෙල තාම සඳහන් කරලා නැහැ. මේකට ගයිඩ්ලයින් තාම ඇවිල්ලා නැහැ. මේ සම්බන්ධයෙන් තොරතුරු අනිවාර්යෙන් ලැබිය යුතුයි. හැබැයි මේක පටන් අරන් තියෙන්නේ මේ දෙයක් වෙනවා කියන එක සඳහන් කරලා තිබෙන්නේ නියෝජ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් වෙන ඒ ස්ටාර්ට් එක අරන් තිබෙනවා. ඉතින් මේක ඉතාමත් හොඳ දෙයක්. ඉතින් ඊළඟ කාරණේ මම අනිවාර්යෙන් ඔබට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ, මොකද්ද ඩිස්කවුන්ට් එක, කොහෙන්ද ඇප්ලයි කරන්න, මොකක්ද එයාලයින් එක, මේ හැමදේම එක දෙයක් සඳහන් කළ යුතුයි. ඒ තමයි ඔබ යන ඕනෑම රටකට රැකිය කියන්නේ විදේශ රැකිය සඳහා යන්න ඕනේ. නිකන් ට්‍රැවල් කරන එකට, ටුවර් කරන එක නෙමෙයි, විසිට් කරන එක නෙමෙයි. අනිවාර්යෙන් විදේශ රැකියාව සඳහා යන්න ඕනේ. කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එයා ලියාපදිංචි විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එතකොට තමයි අපි ඕන කෙනෙක් දැනගන්නේ මෙයා රැකියාවක් සඳහා විදේශගත වෙන බව. ඉතින් මේ සම්බන්ධයෙන් මා කලින් කිව්වා වගේ තොරතුරු ඔබට ලබා දෙනවා ලද සැනින් ඒ ඉඳා ඉස්සර TI සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක ඉන්න අදට සමු ගන්නවා. සුබ දවසක්.